කයිනේ මේ කුස්තොක්කයි කතා කරන්නේ න්යාව්වා මේ කතර පුරපුරෝ දැන් මට පට්ටාන් ගන්න යන්නේ න්යාව කොහෙද දුවන්නේ අමනාදීම බින්දුසාරට වෙලා තියෙන දේ මම දන්නවා. ඔය අශෝක තමයි හැමදේම කරන්නේ. මාගේ පුතාට රාජකම ලැබුණ නැත්තම් ඔචාණක්‍යත් එක්ක එකතු වෙලා බින්දුසාර කරන දෙයට මම හොඳ වැඩක් කරනවා. මං හිතන්නේ අපිට පාර වැරදිලා වගේ. අනේ ස්කූපි. මම එක විහිළුවට වගේ නේ කිව්වේ. ඔයා බය වුණාද? අර බලන්න යෝදස් දෙකක්. ඒක ඉන්නම ලං වෙනවා. ඒක මේ පැත්තටයි එන්නේ. වැටි හරි. මම හොයාගන්නම්කෝ ඒක කවුද කියලා. කොහොමද මේ? පෙනේ කිසි ගරුසරුවක් නැතුව කතා කරන විලාසය? කොහොමද කාරණාව? හොඳයි. අසුන් ගන්න. අයිබෝන් සුබදැසලක්. මැඩම් ටකා කිව්ව විදියටම ඔන්න මම රාබුබත් අරගෙන ආවා. රාබුබත් කියන්නේ ඔයගලන්නේ සුපෝපභෝගී කෑමක් වුණාට යම ගල්තාවේ අපි දුප්පත්කමට කාපු කෑම. බලන්නකෝ රසයිද කියලා. අපේ තාත්තට පාරයන ගෑනු ළමයි දැක්කම හිත උණු වෙනවා. එයාගේ හිත හරියට වෙන්නේ රුපියලක් වගේ. හොල්මන් කියලා කියන්නේ නැත්තම් අර අත මොකද්ද තාත්තේ? බූලා කොහෙද ඔයා? යාළුවනේ කොහෙද? මේ බලන්න මං ඔයාලට කැරට් පුඩින් ඇදුවා. කවුද කන්නේ ඉන්නේ කැරට් පුඩින්? බූලා සියේ මං ආවා. කෝ මේ ගෙදර කවුරුවත් නැද්ද? මේ තොරා ආවා. කවුරුවත්ම නැද්ද අප්පා? අනේ ආච්චි සියේ මට බඩගිනි. කන්න මොන හරි බෙදලා ගේන්නකෝ. ගුරුතුමනි මං තමයි මල් පළතුරු බර කන්දේ මහා වානරයා. ගුරුතුමනි ගුරුතුමයා යන තැනකට මාවත් එක්කගෙන යනවා නේද? අනේ මාවත් එක්කගෙන යනවා නේද? කියන්න මදර් ස්වීටි එක කාලයකට ඩෑඩ් බාසුත් එක්ක මැරි කරනවා. ඔන්න ඊට පස්සේ ඩිවෝස් වෙනවා. ඊට ටික කාලයකට පස්සේ ඩැඩි කූල් එක්ක මැරි කරනවා. ඔන්න ඊට පස්සේ ටික දවසකින් එයාත් එක්කත් ඩිවෝස් වෙනවා. ආයි ඩෑඩ් බාසුත්ව මැරි කරනවා. ආයි ඩිවෝස් වෙනවා. අනේ මන්ද මදර් ස්වීටි මේක නම් මගුල් මඩුවක් වගේ. ඒයි රැලි කොණ්ඩේ ඔහොම ඉන්නවා. නවතිනවා මාව අතාරිනවා මාව බිමට දානවාකෝ. ස්පයිඩර්මෑන් මන්තම් මල්දලා විනාශ කරලා දානවා. මේක තමයි තමුන්ට ලැබෙන අන්තිම වතාව. කොහෙද යන්නේ? නවතිනවා.